හලෝ හැමෝටම තුරුන් සරණයි. ඉතින් මේ හදිස්සියේ වචනකින් හරි සපෝට් දෙන්න ඕන කියලා හිතන ලංකාව ශ්‍රී ලාංකිකයන්ට පිටරට ජීවත් වෙන හැමෝම මේ කැමතින් ඉන්නවා අපි ශ්‍රී ලාංකිකයන් උදව් කරන්න. මාධ්‍යවලින් අපි ඇතුළු අපිත් ප්‍රොබ්ලම් විදියට ලංකාවේ හැමෝටම මේ ලංකාවේ දාලා තිබ්බ එක ගවර්න්මන්ට් දාලා තිබ්බ account එක අපි සල්ෂයා කරා. ඉතින් මේ වගේ අවස්ථාවක සියලුම ශ්‍රී ලාංකිකයන් අතර කරදරේට මේ එක වගේ එකතු වෙලා වැඩ කරන එක මාරම හැපියක් තියෙන්නේ. මේ ಜಾති වේද කුලාගම මුකුත් නැහැ මේ අවස්ථාවක හැමෝම අමාරු වැඩ තියෙන ලොකුම විදිහකට. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හරි හැමෝටම පොඩ්ඩක් සප්පෙත් දෙන්න ඕන කියලා හිත දෙන්නව නැහැ. මේ දෙයක් නොකර ඉන්න හේතුව ඊළඟින් නිදක් නැහැ. Facebook WhatsApp හැම තැනම කොහේ ගියා TikTok කොහේ ගියා තියෙනවා ලංකාවේ විනාශය. ඉතින් මෙහෙත් අපි යාළුවෝ 7 පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගෙවල් දොර සම්පූර්ණ වතුරෙන් යට වෙලා ණය ගිහින් තියෙන්නේ. හුඟක් හිතර දුකයි මේවට. සබහාදාමෙන් දීපු දේවල් වලට අපිට කාලත්වයට බෑ කියන්න. ඉස්සරහට කියන්නේ හැමෝටම පරිස්සම් වෙන්න. පරිස්සම් තැන් වලට යන්න. ඉතින් කවුරු හිතන්න එපා අපි එකට මෙහෙම උන්නේ අපි වතර මෙහෙම උන්නේ අපි එකත් කඳුර එහෙම හිතන්න එපා. හැමෝම දැන් එක වගේ හිතන්න ඕනි. ශ්‍රී ලාංකිකයෝ හැටියට අන්තිම මොහොත කියන් තියෙන්නේ අපිට වැඩ කරන සියලුම ශ්‍රී ලාංකිකයන් ලංකාවේ මිනිසුන් අත්තරින්නේ පුළුවන් විදිහට හැමෝටම උදව් කරනවා. ඒකයි වෙන්න ඕන දේවල්. අපි ලාංකිකයෝ හැටියට අපි ජොබ් එක කරන මාධ්‍යයෙන් අපි සේවක පවස් 1000ක් විතර වැඩ කරනවා. උනුත් අනිවාර්යෙන්ම සියයක් ෂුවර් උදව් කරන ඉත්තේ පුළුවන් හැටියට හැමෝටම එනම් තේරුම් සරණ හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි. සියලුම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි එක වගේ මේ අවස්ථාවේ එකමුතු වෙන්න ඕනේ. අපි සිංහල මිනිස්සු අපි සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාම වශයෙන් මේ වගේ අවස්ථාවක ජාති මේද කුලම ආගම් කවුරු බලන්නෙත් නැහැ. අපිට තියෙන්නේ ජීවිතේ කට ගහගන්න, ගෙවල් දොර අතදාලා පරිස්සම් වල තැන්වලට මිනිස්සු යන්න. හැමෝම ධර්මවත් කරන්න. අපේ පැත්තේ මම අලුත්ම අපේ පැත්තේ හැමදාම කට්ටිය සෙට් වෙලා බඩු බාහිර එකතු කරනවා. අපිත් උදව් කරනවා. අපි මෙහෙත් යාළු මොකද උදව් කරලා ප්‍රොබ්ලම් පිටියට ලොකුවක් කොන අපේ සියල් දෙමත් ටිකක් මාරම හයියක් මේ අවස්ථාවේ හැටියට හැමෝටම බුස්සරණ ආදරේ පරිස්සම් වෙන්න. මට උමත් එකයි මම රටුමත් ඒ වගේ හැංගීමකින් පිටරට අපි ඉන්නේ. අපි ඇඟෙන් මේ හිතේ අපි ගත්ත හිත ඔක්කොම තියෙන අපේ ලංකාවේ මිනිස්සුත් එක්ක හැමෝටම ආදරේ. අනිත් තුන සරණයි පොඩියාව මාස 6 7 අවුරුදු පොඩියම් පරිස්සම් කරන්න. අනිත් කාරණා තමයි මේ ගම් වතුරින් පස්සේ අනිවාර්යයෙන්ම ඉස්සරහට එනවා එක රෝග. දැන් ඒවෙන් පරිස්සම් වෙන්න පොඩියම් පරිස්සම් කරන ඒවෙන් නැවතක් කියන්නේ හැමෝටම ආදරේ පරිස්සම් වෙන්න උත්සාහනයි.